මීට වසර ගණනාවකට ඉහතදී සුන්දර ගැමි පරිසරයක සීය කෙනෙකු සහ ඔහුගේ කුඩා මුණුපුරා ජීවත් වුණා. ඔවුන් සතුව සිටි එකම සම්පත තමයි ඔවුන්ගේ බූරුවා. එක් දිනක් සීයා තීරණය කළා මේ බූරුවාව නගරේ පොලට රැගෙන ගොස් විකුණන්න. එයින් ලැබෙන මුදලින් මුණුපුරාට අවශ්‍ය අලුත් ඇඳුම් සහ නිවසට අවශ්‍ය කළමනා ගැනීමට තමයි ඔහු සැලසුම් කළේ. ඉතින් එදා උදෑසනම මේ තිදෙන ගමන ආරම්භ කළා. සීයා සහ මුණුපුරා ඉතාමත් සතුටින් පාරේ ඇවිදගෙන ගියේ ඉදිරියේදී නගරයේදී දකින්නට ලැබෙන දේවල් ගැන කතා කරමි. සීයා එක පැත්තකින් මුණුපුරා අනෙක් පැත්තෙක්. බූරුවා මැදින් ඉතාම නිදහසේ යනවා. ටික දුරක් යන විට පාර අයිනේ හිටපු පිරිසක් හයියෙන් මේ අයට හිනාවෙන්න පටන් ගත්තා. බලපල්ල මචන් මුන්ගේ මෝඩකම, ලස්සනට යන්න පුළුවන් බූරුවෙක් ඉද්දී දෙන්නම පයින් යනවා. බූරුවෙක් ඉන්න මිනිසුන්ට යන්න මිසක් පාරේ නිකන් ඇවිද්දවන්න නෙවෙයිනේ කියලා උන් කිව්වා. සීය නැවතුණා. ඔහු කල්පනා කළා ඇත්ත නේද? මිනිස්සු hina වෙනවා අපි ගැන. මම වයසක කෙනෙක්. ඒත් මුණුපුරාට බූරුවා පිටේ යන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා සීය මුණුපුරාව බූරුවා පිටින් වාඩි කෙරෙව්වා. ගමන තවත් ඉදිරියට ගියා. දැන් මුණුපුරා බූරුවා පිටේ රජෙක් වගේ ඉඳගෙන යනවා. සීයා පයින් යනවා. ඔහොම ටික දුරක් යද්දී මෙයාලට තවත් කණ්ඩායමක් මුණ ගැහුණා. ඉතින් ඒ කණ්ඩායමේ අය මෙයාලව දැකලා කෝප වුණා. අනේ අද කාලේ හැදෙන ළමයින්ගේ අශිෂ්ටකම. තමන්ගේ වයසක සීය පයින් යද්දී මේ කොල්ල උඩට වෙලා යනවා. කිසිම වැඩිහිටි ගෞරවයක් නැති හැටි. මේ වචන මුණුපුරාගේ හිතට තදින්ම වැදුණා. ඔහුට තමන් ගැනම ලැජ්ජාවක් හිතුණා. සීයා මට සමාවෙන්න. ඔබ බූරුවා පිටට නගින්න. මම පයින් එන්නම්. මුණුපුරා කීවා. දැන් සීයා බූරුවා පිටේ නැගලා යනවා. මුණුපුරා පයින් යනවා. ඔහොම තව ටික දුරක් යන විට තවත් පිරිසක් මෙයාලට මුණ ගැහුණා. ඔවුන් සීයා දෙස බලලා පිළිකුලෙන් වගේ මෙහෙම කිව්වා. බලන්නට මනුස්සයාගේ තියෙන ආත්මාර්ථකාමීකම. අර අසරණ පොඩි දරුවා අවුවේ පයින් රස්තිය අදුවෙනවා. මේ මිනිහා කිසිම ගාණක් නැතුව බූරුවා පිටේ යනවා. මොන වගේ හදවතක් තියෙන මිනිස්සුද මේ? කියලා ඔවුන් දොස් නැගුවා. දැන් සීය සහ මුණුපුරා දෙදෙනාම අතරමං වෙලා. දෙන්නම පයින් ගියත් වැරදි, එක්කෙනෙක් පයින් ගියත් වැරදි. ඔවුන් සිතුවා සමහර විට අපි දෙන්නම බූරුවා පිටේ ගියොත් මේ හැමෝම සතුටු වෙයි කියලා ඔවුන් දෙදෙනාම බූරුවා පිටට නැග්ගා. නගර සීමාවට ඇතුළු වන විට මිනිසුන් ඔවුන් වට කරගත්තා. ඔවුන්ගේ දැස්වල තිබුණේ කෝපය. තමුසෙලාට හදවතක් කියලා දෙයක් නැද්ද? බලනවාර අසරණ සතා දිහා. මිනිස්සුયો දෙන්නෙකුගේ බර දරා ගන්න ඒ සතාට පුළුවන්ද? තමුසෙලා වගේ සත්තුන්ට වද දෙන එවුන්ට නම් දඬුවම් දෙන්න ඕනේ කියලා ඔවුන් කිව්වා. ඉතින් සීයා සහ මුණුපුරා සම්පූර්ණයෙන්ම බය වුණා. ඔවුන් හිතුවේ අපි මොනව කළත් මිනිස්සු අපිට බනිනවා කියලා නෙමෙයි. අපි කොහොම හරි මේ මිනිස්සුන්ව සතුටු කරන්න ඕනේ කියලායි. අවසානයේ ඔවුන් ඉතාමත් මෝඩ තීරණයක් ගත්තා. ඔවුන් ලොකු උණ බටයක් ගෙන බූරුවාගේ කකුල් හතර ගැටගසා බූරුවාව කර තබාගෙන යන්න උත්සාහ කළා. මේ විදියට පාලමක් උඩින් යද්දී බූරුවා බියට පත් වී දඟලන්නට වුණා. කර මත තිබූ බර පාලනය කර ගැනීමට නොහැකි වූ තැන බූරුවා පාලමෙන් පහළට තියෙන ගඟට වැටුණා. කකුල් බැඳලා තිබුණු නිසා බූරුවාට පිහිනීමට නොහැකි වී බූරුවා මිය ගියා. සීයා මුණුපුරා අසල වාඩි වී ඔහුගේ උරහිසට අතක් තබා මෙසේ පැවසුවා. පුතේ, මේ බූරුවා මැරුණේ ඌ බර වැඩි නිසා නෙවෙයි. අපි හැමෝම සතුටු කරන්න ගිය නිසයි. මතක තබා ගන්න, ඔබ කුමන දේ කළත් ලෝකයේ මිනිසුන්ගෙන් කොටසක් ඔබට වැරදි කියනවාමයි. ඔබ ඔවුන්ගේ හැම මතයටම ඇහුම්කන් දීලා ඔබේ ගමන වෙනස් කරන්න ගියොත් අවසානයේදී ඔබට ඔබේ දේවල් අහිමි වෙනවා විතරක් නෙවෙයි, ඔබ යන ගමනත් අතරමඟ නතර වෙනවා. මේ කතාවෙන් අපට කියා දෙන පාඩම මොකක්ද? අංක 1. අරමුණ අමතක වීම. සීයාගේ අරමුණ වුණේ බූරුවා විකුණා මුදල් සෙවීම මිස පාරේ යන අයගෙන් සහතික පත්‍ර ගැනීම නොවේ. ඔබත් ඔබේ ඉලක්කය අමතක කර අනුන්ගේ විවේචනවලට ගැති වෙනවාද? එහෙම කරන්න එපා. අංක 2. විවේචනයේ ස්වභාවය.
මිනිසුන් විවේචනය කරන්නේ ඔබේ දියුණුවට වඩා ඔවුන්ගේ දෘෂ්ටිකෝණය නිවැරදි බව පෙන්වීමටයි. අංක 3 මිය යන බූරුවා. ඔබ අනුන්ව සතුටු කරන්න ගියොත් අවසානයේ මැරී යන්නේ ඔබේ සිහින, ඔබේ හැකියාවන් සහ ඔබේ සතුටයි. ඉතින් ඔබේ ගමන යන්න අනුන්ගේ කටවල් වසා දැමීමට උත්සාහ කරනවාට වඩා ඔබේ කන් වසාගෙන ඉදිරියට යෑම ඉතා පහසුයි. ඔබට ජය.